තෙරුවන් සරණයි සියලුම දෙනාට සුබ දවසක් වේවා. අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය සියලු සත්‍යයන්ට සිතසුව පිණිස වේවා. පුද්ගලයෙකුගේ හදවත නතර වී ඔහු මිය යන විට ඔහුගේ මොළය තවත් මිනිත්තු 7ක කාලයක් ජීවත් වේ. ඒ කාල සීමාව තුළ මොළය විසින් ශරීරයේ සියලුම පද්ධතීන් ක්‍රමානුකූලව නවතා දමන අතරේ ජීවිත කතාව කෙටි චිත්‍රපටයක් විදිහට මේ මිනිත්තු 7දී මොළය විසින් ඔබට පෙන්වනවා. දැන් ඔබට අමතක වුවත් ඔබ උපන් මොහොතේ සිට කර කී දෑ සියලු දන්ත ගබඩා වී ඇත. ඒ බුදුන් වහන්සේ මෙලෙස දේශනා කොට ඇත. මහණෙනි, සියලු සත්වයෝ මරණයට පත්වෙන අවසාන මොහොතෙහි නිමිති දෙකක් පහළ වේ. ඒවා ගති නිමිති හා කර්ම නිමිති යනුවෙනි. ඒ අනුව ප්‍රතිසන්දි සිත පහළ වේ. එනම් තවත් භවයක ඉපදීමට සිත වේගවත්ව ක්‍රියා කරයි. කර්ම නිමිත්ත යනු ජීවිත කාලය තුළ ඔබ කළ කුසල කර්ම සිහිවීමයි. ගති නිමිත්ත යනු ඔබ උපදින භවය සිහිවීමයි. සුගති ලෝක හෝ දුගති ලෝකයන්ගෙන් එකක් දර්ශනය වීම. මිය යන කෙනෙකුට හිතවතෙකු විසින් කළ යුතු උසස්ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීමය. එය කළ යුත්තේ මෙසේය. මිය යන්නට ලංව සිටින තැනැත්තා කළ පින් නැත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතුය. ඔහු ඉදිරියේ බුදුවරුන් තබා ඔහු ලවා මල් පහන් පූජා කරවිය යුතුය. එසේ කිරීමට රෝගියා අනුසමත් වේ නම් ඔහුට පෙනෙනසේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතුය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙනසේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහි තිබුණු පාප කර්ම රෝගියාට අමතක වී කුසලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන්. සිත කුසලයට නැමී තිබෙන අවස්ථාවේදී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන්ම සුගතියකට පැමිණෙන්නේය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා අනුසමත් වේ. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලදහොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මාපියන් මැරෙන්නට යන කල්හි කෑකෝ ගසා කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මාපියන්ට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මාපියන්ගේ සතුරුෝය. දරුවා මැරෙන්නට යන කල්හි ඇතැම් මාපියෝ ද එසේ කරති. ඔවුහුද දරුවන්ගේ සතුරුෝය. මැරෙන අවස්ථාවේදී සුගතියට යාමට උපකාර වන තැනැත්තා කෙනෙකුගේ පරම කල්‍යාණ මිත්‍රයාය. බෞද්ධයාගේ පරම කල්‍යාණ මිත්‍රයාය. උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. මෙම ධර්ම දානමය දහම් පණිවිඩය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.